සියලු දෙනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ඔයාලා ඔක්කොම සතුටින් ඇති කියලා හිතනවා. ඔන්න අදත් ඔයාලට පෙර ටිකක් අරගෙන ආවා. හොඳයිද කියලා බලන්න. අංක 1 හැටියට ගෙනලා තියෙන්නේ මෙන්න මේක. මේ පැලයක් දෙනවා ඔයාලට රුපියල් 80කට. අංක 2 හැටියට ගෙනලා තියෙන මෙන්න මේ වර්ගය. ඒ පැලයකුත් දෙනවා ඔයාලට රුපියල් 80කට. අංක 3 මෙන්න මේ වර්ගය. ඒකේ පැලයක් දෙනවා ඔයාලට රුපියල් 100කට. අංක 4 හැටියට ගෙනලා තියෙන්නේ මෙන්න මේක. ඒ පැලේ දෙනවා 150කට. අංක 5 හැටියට ගෙනලා තියෙන්නේ මෙන්න මේක. ඒ පැලේකුත් දෙනවා රුපියල් 100කට. අංක 6 හැටියට ගෙන තියෙන මෙන්න මේ පැලේ ලොකු පැල තියෙනවා නට. ඒ පැලේකුත් දෙනවා රුපියල් 100කට. අංක 7 බලමු අපි. අංක 7 හැටියට තියෙන මෙන්න මේක. මෙන්න මේක ලොකු පැල තියෙනවා වලට. හොඳට වැඩුණු පැල. ඒකක් දෙනවා 150කට. එක අංක 7. අංක 8 හැටියට ගෙනල්ලා තියෙන්නේ මෙන්න මේක. මේවා චුට්ටක් මම අර හේවෙලි තියෙන ඉඳ පාට අඩු වෙලා නැත්තම් ගොඩක් පාට වෙනවා. ඔන්න එක අංක 8. ඒ පැලේකුත් දෙන්නේ රුපියල් 100කට. අංක 9 හැටියට ගෙනල්ලා තියෙන්නේ මෙන්න මේක. ඒවා එක එකට වෙනස් වෙන්න බලන්න මේකේ කොලේ පාටින් වෙනස්. මෙන්න මේක. මේක අංක 9. ඒ පැලේකුත් දෙනවා රුපියල් 100කට. අංක 10 ඔන්නේ ඩිසයින් එකේම තව පාටක් කහ පාට වැඩි එකේ. ඔන්න ඔක්කොම නිරෝගී පැල තියෙන්නේ. ඒ පැලේකුත් දෙනවා රුපියල් 100කට. ඒක අංක 9. අංක 10. අංක 11 හැටියට තියෙන්නේ මෙන්න මේක. ඒ පැලේ දෙනවා ඔයාලට රුපියල් 75කට. අංක 12 හැටියට තියෙන්නේ මෙන්න මේක. සිල්වර් කලර් එක ඇග්ලුනිමා. ඒක දෙනවා රුපියල් 100කට. අංක 12. අංක 13 හැටියට තියෙන්නේ මෙන්න මේ පැලය. මේ උසයි කඳ හොඳට වැඩුණු පැල. ඒකත් දෙනවා රුපියල් 100කට. ඒක අංක 13. අංක 14 මෙන්න මේ පැලය. ඒක දෙනවා රුපියල් 80කට. ඒක අංක 14. අංක 15 බලමු. එකත් ලොකු පැලයක් මේ. මේ විදිහට පත්‍ර තියෙන්නේ එකේ. මේ කඳ හොඳට හැදිලා. ඒක අංක 15. බලමු අපි. ඒ පැලේකුත් දෙනවා රුපියල් 100කට. ඒක අංක 15. අංක 16 මෙන්න මේ පැලේ අංක 16. ඒකේ පත්‍ර වලටව බලන්න. ඔන්න එකත් වලට කඳ කට් කරලා හදා ගන්න පුළුවන්. ඒ පැලේකුත් දෙනවා රුපියල් 100කට. 17 කොම ලොකු පැල තියෙන්නේ මේ. මේ බලන්නකෝ. ඒ පැලේකුත් දෙනවා රුපියල් 100කට. එක අංක 17. අංක 18 හැටියට ගෙනලා තියෙන්නේ මෙන්න මේක. මේ ඔක්කොම හොඳ උස පැල. ඒකත් දෙනවා 150කට. ඒක අංක 18. අංක 19 හැටියට ගෙනලා තියෙන්නේ මෙන්න මේ පඳුර. පැල දෙකක් තියෙනවා. ඒක දෙනවා
C එකට. ඔන්න ඔය පැල ටික තමයි ගෙනල්ලා තියෙන්නේ. එන හොඳයි නම් මට කතා කරන්න. වෙනදා වගේම මගෙන් පැල ලබා ගන්න සියලු දෙනාටම බොහොම ස්තුතියි කියනවා. අයිත් පැල කීපයක් අරගෙන එනකන් ඔයාලා සියලු දෙනාටම සුබම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.